ඔන්න මෙදා සැරේ මං තෙමු එකෙන් තඩි කිටි එක ඕඩර් කරා. හරිද? හයි කොහමද ඔයාලට? ඔන්න මට මගේ 3 වෙනි තෙමු ඕඩර් එක ඇවිල්ලා තියෙන්නේ. ඔයා මගේ වීඩියෝස් බලන කෙනෙක් නම් ඔයාලා දන්නවා මම මගේ ෆස්ට් තෙමු ඕඩර් එකයි සෙකන්ඩ් එකයි දෙකම මගේ channel එකේ දාලා තියෙන්නේ. ඔයාලා බැලුවේ නැත්නම් ඔන්න ගිහින් බලන්න පුළුවන්. හැබැයි ඉතින් අද මේ පැකේජ් එක ආවේ මට වැඩ ගොඩක් අස්සේ. අපේ ගෙදර පොඩි රෙපෙයාර් එකකුත් යනවා. ඉතින් ඒ නිසා මට කතා කරන්න මෙතන බෑ වෙන සද්ද. ඉතින් ඒ නිසා වොයිස් ඕවර් එකකින් තමයි මේ vlog එක අද මම ඔයාලත් එක්ක share කරගන්නේ. ඉතින් මගේ වීඩියෝ එක ක්ලික් කළාට ඔයාලට thank you වගේම channel එක subscribe කරලා නැත්නම් channel එකත් subscribe කරන්න කියලා මතක් කරන ගමන් අපි යමු පළවෙනි item එකට. මුලින්ම තියෙනවා මෙන්න මේක. ඇත්තම කියනවා නම් මගේ කලින් පැකේජ් වල රිවිව්ස් බලලා මගේ අතිජාත මිත්‍රයෝ ටික කිව්වා ආයි පැකේජ් එකක් දානවා නම් එයාලටත් කියන්න කියලා. ඉතින් එහෙම කියලා එහෙම දෙන්නෙක්ගේ අයිටම්ස් වගේකුත් මෙතන තියෙනවා මම ඔයාලට පෙන්නන්න. මේකත් ඉතින් අන්න ඒ වගේ එකක්. මට නම් ඉතින් ලොකුයි. මේකේ quality එක ගැන කතා කරොත් quality එක හොඳටම තියෙනවා. මට 10න් 10ම දෙන්න පුළුවන්. ළමයි අද vlog එක මම හදිස්සිය කරන එකක් නිසා මම ওই ගෙදරට ඇඳන් ඉන්න එකක් පිටින්ම තමයි ඇවිල්ලා ඔක කරන්නේ. ඒ නිසා මගේ outfit එක ගැන වැඩි හිතන්න එපා. මොකද මේක ආයි මට ඔයාලත් එක්ක share කරගන්න විදියක් නැහැ. මොකද මගේ අතිජාත මිත්‍රයින්ට මේ යාළගේ items ටික දෙන්න ඕන නිසා මම ඉක්මනට මේක කරන්නේ. හරි. ඊළඟට තියෙනවා මෙන්න මේක Bluetooth AirPods දෙකක්. මේකේ quality එක නම් මාරම හොඳයි. මම මේක voice over කරනකොට මේක මම use කරලා බලලා තියෙන්නේ. මට මේකට 10න් 20ක් විතර දෙන්න පුළුවන්. මේකට මට හම්බුණා පොඩි leaflet එකක්. ඔයාලා මේක order කරලා අරගන්නව නම් අනිවාර්යෙන් use කරන්න කලින් ඒ leaflet එක කියවලා බලන්න. මොකද මම මෝඩයා වගේ leaflet එක බලන්නේ නැතුව ඒක try කරන්න ගියා. වැඩේ හරි ගියේ නැහැ. ඊට පස්සේ මම leaflet එක බලලා ඒ විදියට ඒකේ හැමදේම තියෙන ඔක්කොම මේක on කරන්නේ කොහොමද sounds කොහොමද හදාගන්නේ හැම එකක්ම තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාලත් මං වගේ මෝඩ වැඩ කරන්න එපා. leaflet එකක් මොකක් හරි item එකකට leaflet එකක් ආවොත් නිකමට හරි ළමයි ඒ leaflet එක බලන්න. ඔයාලත් මං වගේ මෝඩෙක් වෙන්න එපා. මේකට තව මේක ඇතුලේ තිබුණා charge කරන්න cable එක. මේ චූටි cable එක. හරි. අපි යමු ඊළඟ item එකට. ඔන්න මේක මම ගෙනාවේ කාටද කියලාද හිතන්නේ? මේක ගත්තේ අපේ එමි පැටියට. මේක ලස්සන ෆ්‍රොක් එකක්. ෆොටෝ එකේ තියෙන විදියටම තියෙනවා මේකත්. සයිස් එක කොහොමද කියලා හරියටම ෂුවර් නැති නිසා මම අපේ එමිගේ සයිස් එකට වඩා චුට්ටක් ඒ කියන්නේ එයාලගේ තියෙන්නේ අර අවුරුදු ගානේ. මම කොහොම හරි අවුරුද්දක් හරි දෙකක් හරි වැඩි සයිස් එකකින් තමයි දැම්මේ. ඉතින් මේක ගොඩක් කල් තියාගෙන ඉන්න ඕනේ නැති වෙයි. මොකද එයාලා ඉක්මනට ලොකු වෙන නිසා තව මාස 3-4කින් එයාට මේක අඳින්න පුළුවන් වෙයි. හරි. ඊළඟ එක මෙන්න මේ tail comb set එක කියන්නේ මේකේ 3ක් තියෙනවා. මම ඔයාලට price දාන්නම්. කලින් items වල price දාන්නම් තියෙන ෆොටෝ එකත් එක්ක. එමීගේ kit එකට මට 10ම වගේ දෙන්න පුළුවන්. මේ comb ටිකටත් 10න් 10ම දෙන්න පුළුවන්. මොකද ඒකත් හොඳටම තියෙනවා. ඊළඟ එකත් මට salon එකට ඕන වෙන එකක් තමයි දැන් මේ apply brush එකක්. ඒකත් හොඳටම තියෙනවා. මම හිතුව තරම්ම ඒකත් හොඳටම තියෙනවා. ඒකට 10න් 10ම දෙන්න පුළුවන්. හැබැයි මම හිතුවේ නෑ මේ apply brush එකයි එතකොට අර combs ටිකයි එච්චර quality ඇති කියලා බර නැවෙන plastic එක කියලා හිතුවේ. ඒ වුණාට හිතුවට වඩා ඒක quality. හරි. අපි යමු ඊළඟ item එකට. ඊළඟට මට ඇවිල්ලා තියෙනවා මෙන්න මේ චූටි mirror එක. face mirror එකක්. ඔයාලා කලින් වීඩියෝස් බලුවා නම් මම කලිනුත් face mirrors දාලා තියෙනවා චූටි ඒවා. ඉතින් ඔන්න මේකත් දැම්මා. ඇත්තටම ළමයි මේ වගේ mirrors කොච්චර තිබුණත් මදි. මොකද ඕන වෙලාවට ඒක ළඟ නැහැ. ඉතින් ඒ නිසා තව එකක් දැම්මා. මේ තියෙන්නේ ඒක. ඒකෙත් quality එක හොඳයි. මේකටත් මට 10න් 10ම දෙන්න පුළුවන්. අද මගේ පැකේජ් එක නම් හොඳයි නේද? හරි. ඊළඟට තියෙනවා මෙන්න මේ මොකද්ද මේ item එක කියලා අතට මම දන්නේ නැහැ. මේක දැම්මෙත් මගේ යාළුවෙක්ට. මං හිතන්නේ මේක අර මේ මසාජ් අර ෆේස් මසාජ් මොන හරි item එකක්. මම දන්නේ නැහැ කොහොමද කියන්නේ. ඒ නිසා මං දන්න දේවල් වලට එක්ස්ප්ලেইন කරන්න යන්නෙත් නැහැ. හරි. ඔන්න ළමයි මම තෙමු එකෙන් ගෙන්නුවා තඩි පූසෙක්. මේ ඉන්නේ එයා. ඔන්න බලන්නකෝ ඔයාලා. ඇත්තම කියනවා නම් මේක ගෙනාවෙත් මට නෙමෙයි. මේකත් යාළුවෙක්ට. මේ ටී-ෂර්ට් එකේ මම හිතුවට වඩා මාරම මැටීරියල් එක quality ළමයි. හරිද?
මම හිතුවේ නෑ ඇත්තටම මේක මට ඩිස්කවුන්ට් එකක් තිබිලා මම මේක තිබ්බ ප්‍රයිස් එකට වඩා අඩුවට තමයි මම මේක ගෙන්නුවේ. මට හරියටම ප්‍රයිස් එක මතක නෑ. මම ඔයාලට දාන්නම්. පේනවනේ මේ මැටීරියල් එක මාරම ක්වොලිටි. වගේම මාර කම්ෆර්ටබල්. මේ ඇල්ලුවම මට අඳින්න ඕනේ නෑ. ඇත්තටම ඇල්ලුවමත් ඒක තේරෙනවා. මං හිතාගෙන හිටියේ නෑ මේක මෙච්චර ක්වොලිටි කියලා. මට මේකට දෙන්න පුළුවන් 10න් 20ක්ම දෙන්න පුළුවන්. අර කලින් එකට වගේ 10න් 20ක්ම දෙන්න පුළුවන්. මෙන්න මේ 3D ස්ටික් එක තමයි තියෙන්නේ. එයා ඇත්තම පූසෙක් වගේ නේද? හරි. ඊළඟට තියෙනවා ඉයරින්ග්ස් වගේක්. මට කියන්න බැරි වුණා මම මේ පැකේජ් එක දාලා මේ ඕඩර් එක දාලා මට දවස් 10න් එනවා කිව්වට මං හිතන්නේ දවස් 20කට විතර කිට්ටුණා මේක එන්න. ඉතින් මම හොඳටම බය වෙලා හිටියේ මට පැකේජ් එක එන්නේ නැති වෙයිද කියලා. ඉතින් මම තෙමු එකේ ලංකාවේ බඩු ඩිලිවර් කරන කුරියර් සර්විස් එකට ඒකේ තියෙන contact numbers වලට කතා කරා. ඒ numbers එකක්වත් වැඩ නැහැ. ඒ අතින් බැලුවොත් නම් කුරියර් සර්විස් එක නම් අන්තිමයි. බොරු කියන්න ඕනේ නැහැ. මට එපාම වුණා. කොහොම හරි එනවා කියපු ඩේට් එකත් දවස් 2කට විතර පහුවෙලා මම බැරිම තැන තෙමු එකට කම්ප්ලේන් එකක් දාලා තමයි ආයෙත් මේ පැකේජ් එක ගෙන්න ගත්තේ. ඊට පස්සේ මම ඕඩර් කළේ මගේ ෆෝන් එකට ලෙන්ස් ගාඩ් එකක්. මෙන්න මේ වගේ වගේකුත් ඒක ඇතුලේ තියෙනවා. ඒක මම කොහොමද කියලා හරියටම දන්නේ නැහැ. ඒක චුට්ටක් බලන්න ඕනේ. හැබැයි මේකෙත් වරදක් නැහැ. 10න් 10ම ඒකටත් දෙන්න පුළුවන්. කොහොම හරි මේ පැකේජ් එකේ ගොඩක් බඩු තිබ්බනේ. ඉවර නැහැ. තව එකක් තියෙනවා. ඔය තියෙන්නේ ඒක. මේක ක්‍රොප් টොප් එකක්. ඉතින් මං ආසාවෙන් හිටියේ මෙන්න මේක එනකන් තමයි. මේකේ මැටීරියල් එකත් හොඳටම තියෙනවා. මම මේකට වැඩිපුරම ආස වුණේ මේකේ අර ස්ලීව් එක තියෙන විදියට මං හරි ආසයි. සමහරු කියනවා තෙමු එකේ ඇඳුම් ක්වොලිටි නැහැ කියලා. ඇත්තටම ළමයි ඒකේ ඇඳුම් වල ප්‍රශ්නයක් නෙවෙයි. අපි ඇඳුමක් ඕඩර් කරනවා නම් හරි වෙන මොන හරි අයිටම් එකක් ඕඩර් කරනවා නම් හරි මේකේ තියෙන රිවිව්ස් අනිවාර්යෙන් බලන්න. කට්ටිය මොනවාද ඒකට කියලා තියෙන්නේ සහ ඒකේ ෆොටෝස් එහෙමත් බලන්න. අනිත් විශේෂම දේ තමයි අයිටම් එකක් දාන්න කලින් ඒ අයිටම් එකේ ඩීටේල්ස් ටික හොඳට බලන්න. ඉතින් ළමයි මම නම් හිතන්නේ ඒ දේවල් ගැන සැලකිලිමත් වෙලා ඔයාලගේ ඕඩර් එක දැම්මොත් ඔයාලට බඩු එක ආවට පස්සේ අනේ මේක ක්වොලිටි නෑ මම මේක හිතුවේ නෑ එහෙම කියන්න ඕන වෙන්නේ නැහැ. හරි. ඉතින් ඔන්න ඔය බැලුවේ මගේ 3 වෙනි තෙමු පැකේජ් එක. නම් අද vlog එක මම මෙතනින් එන්ඩ් කරන්නම්. channel එක subscribe කරේ නැත්නම් channel එකත් subscribe කරන් යන්න. like එකක් comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ගිහින් එන්නම්. bye.